අද ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න ඉතින් තවත් ලස්සන දවසකින් මම ඔයාලව බලන්න ආවා. මේ තියෙන්නේ පසුගිය ඉරිදා දවසක ගත්ත වීඩියෝ එකක්. හස්බන්ඩ් ඉතින් මාව උදෙන්ම අම්මලා ගෙදරට ඇරලුවා. මම සාමාන්‍යයෙන් සතියට සැරයක් ගෙදර එනවා. ඒ වුණාට මේ පාර නම් එන්න බැරි වුණා. අද නම් මේ සති දෙකකට පස්සේ තමයි මේ ගෙදර ආවේ. එනකොට නම් අම්මා පාන තියලා බුදුන් වැඳ තමයි හිටියේ. අම්මා උදේට බත් උයලා තිබ්බේ නැහැ. අද පරිප්පු එකක් හදලා තිබ්බා. කලින් දවසේ හදපු අලු කෙසෙල් වම්බටු කරි එකත් එක්ක උදේට පාන් කෑවා. උදේ ගෙදරින් එද්දි කෑම කාලා ආවත් පාන් තිබ්බ නිසා මම නම් ඉතින් පාන් කෑල්ලක් කෑවා. දවල්ටයි රෑටයිත් එක්කම අපි ඉක්මනට උයන්න තමයි හදන්නේ. සැමන් එකක් මිරිසට හදාගන්න තමයි හදන්නේ. සැමන් එකට ඕනි කරන රට ලූණු, සුදු ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංච ටිකත් කපාගෙන මම මේ විදිහට ලෑස්ති කරලා තිබ්බා. මම එද්දිත් අම්මා උදේම කඩල පරිප්පු ටිකක් පෙඟෙන්න දාලා තිබ්බේ වඩේ හදන්න. ඉතින් ඒවයි තෙත ඉවත් කරලා අම්මා ඉතින් කඩල පරිප්පු ටික බ්ලෙන්ඩ් කරගන්න තමා හදන්නේ. වඩේ හදද්දි ඉතින් පරිප්පු කෑලි මේ විදිහට ටිකක් තියෙන්න බ්ලෙන්ඩ් කරගන්න ඕනි. අම්මා ඉතින් මේ වැඩේ කරනකම් මම ඉක්මනට වඩේ වලට ඕනි ලූණු, සුදු ලූණු, අමු මිරිස්, එතකොට කරපිංච ටික කපලා ලෑස්ති කරලා දුන්නා. මිශ්‍රණය හදාගන්න තමයි දැන් හදන්නේ. බ්ලෙන්ඩ් කරගත පරිප්පු වලට කපාගත්ත ලූණු පහේට එකතු කරගන්න ඕනේ. රස අනුව ලුණු කුඩු ටිකක්, ඒ වගේම ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරලා බිත්තර දෙකකුත් මේ විදිහට එකතු කරගන්න ඕනේ. තව කෑලි මිරිස් සමුතුන පහ ටිකකුත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් ඉතින් අම්මා වඩේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. වඩේ ටික බැද ගන්න තමා හදන්නේ. තෙල් ටික හොඳින් රත් වෙනකොට පොඩියට හදාගත්ත වඩේ ටික මේ විදිහට තෙලෙන් හොඳින් බැද ගන්න ඕනි. ලස්සන රන්වන් පාටට වෙනකල් බැදගෙන ඉවර වෙලා ලිපෙන් අයින් කරගන්න. අම්මා වඩේ ටික හදනකම් මම ඉතින් සැමන් කරි එක හදාගන්න තමා හදන්නේ. මේ විදිහට වළඳකට තෙල් ටිකක් එකතු කරලා තෙල් එක හොඳින් රත් වෙද්දී කපාගත්ත සුදු ලූණු ටික එකතු කරගන්න ඕනේ. මේ විදිහට සුදු ලූණු ටික රන්වන් පාටට වෙනකම් බැදගෙන ඉවර වෙලා ලූණු, රම්පේ කරපිංච එකතු කරලා හොඳින් තෙලෙන් බැදගන්න. ඊළඟට පහේ ටික පොඩ්ඩක් වළඳ පැත්තකට කරලා තෙලට මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, ඒ වගේම අමු තුන පහ කුඩුත් එකතු කරලා හොඳින් තෙලෙන් බැද ගන්න ඕනි. ඊළඟට අපි සැමන් එකේ වතුර ටික මේකට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. සමහරු නම් මේ වතුර එකතු කරන්නේ නැහැ. හැබැයි අපේ ගෙදර නම් ඉතින් මේ විදිහට තමයි හදන්නේ. මං ඉතින් සැමන් හොද්ද හදන අතර වාරේ අම්මයි හාලිපේ වඩේ ටිකත් බැද ගන්නවා. මේ වෙලාවේදී රස අනුව ලුණු කුඩු ටිකක් එකතු කරගන්න ඕනි. ඒ වගේම සැමන් ටිකත් එකතු කරගත්තා. අපි සැමන් ඔක්කොම එකතු කරගත්තේ නෑ. මොකද සැමන් දෙහි ඇඹුලක් කන්න මට ගොඩක් ආස නිසා ඒකටත් අපි ටිකක් ඉතුරු කරගත්තා. සැමන් ටික කැඩෙන්නේ නැති වෙන්න මේ විදිහට හිමින් හැඳිගා ගන්න ඕනේ. ඊළඟට මිටි කිරි ටික අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. සැරට කන්න කැමති කෙනෙක් නම් ගම්බිරිස් ටිකකුත් එකතු කරගන්න. එතකොට ගොඩක් රසයි. මට කරඳ මුගු කරාබු නැටි ටිකක් තල්ල එකතු කරගන්න නම් බැරි වුණා. ඒ වුණාට ඉතින් රසේ නම් වෙනසක් නැහැ. මේ විදිහට හොද්ද හොඳින් නටාගෙන එනකොට ලිපෙන් අයින් කරගන්න ඕනේ. රසම රස සැමන් හොද්ද හදාගෙන ඉවරයි. අම්මා වඩේ ටිකත් බැදගෙන ඉවරයි. තෙල් තාච්චි ලිපේ තිබ්බ නිසා මම ඉක්මනට පපඩම් ටිකකුත් බැදගත්තා. ඔන්න එහෙනම් මං ගොඩක් ආස කෑමක් හදන්න තමයි යන්නේ. කොස් තම්බන්න හිතන් හිටියට මාත් ආපු නිසා අම්මා කිව්වා කිරිකොස් මාළුවක්ම හදමු කියලා. කොස් මදුළු ටික අම්මා ගලවලා දුන්නා. මම ඉතින් ඔක්කොම සුද්ධ කරලා හොදලා ඉවර වෙලා ඉක්මනින්ම මේ ටික කපලා දුන්නා. මම ඉතින් කොස් ටික කපන අතර වාරේ අම්මා රසම රස තේකකුත් හදලා දුන්නා. කොස් ටිකත් කපලා ඉවරයි. කිරිකොස් එකට ඕනි කරන ලූණු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු,
ඒ වගේම කහ කුඩු, උළුහාල්, අමුතුන පහ, මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා දිය කිරෙන් කොස් ටික තැම්බෙන්න ලිපෙන් තියාගන්න තමයි හදන්නේ. රස අනුව ලුණුත් එකතු කරලා පියනකින් වහලා මේ විදිහට තම්බ ගන්න ඕනේ. සැරෙන් සැරේට පොඩ්ඩක් හැඳි ගාලා බලන්න ඕනේ. විනාඩි 15කට වගේ පස්සේ අපි මෙන්න මේ විදිහට මිටි කිරි ටික එකතු කරලා හොඳින් කලවම් කරගත්තා. ලිපේ ගින්දරත් හොඳින් වැඩි කරලා අපි කිරි කොස් එක උයා ගන්න ඕනේ. ඔන්න එහෙනම් ඉතින් රසම රස කිරි කොස් මාළුවත් අපි දැන් හදාගෙන ඉවරයි. වඩේ ටිකත් මේ විදිහට කිරි දාලා උයා ගන්න තමයි හදන්නේ. මේ විදිහට වළඳකට මිටි කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා ඒකට ලූණු, රම්පේ කරපිංචා, සුදු ලූණු, ඒ වගේම මිරිස් කුඩු, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු, අමුතුන පහ එකතු කරලා ලිපේ තියාගෙන හොඳින් හැඳි ගා ගන්න ඕනේ. හොද්ද මේ විදිහට හොඳින් නටාගෙන එද්දී බැදගත් වඩේ ටික එකතු කරලා හොඳින් උයා ගන්න ඕනේ. හොදි ගතිය ගොඩක් අඩුවෙන් තමයි අපි නම් දැන් හදාගත්තේ. ඔන්න එහෙනම් ඒකත් හදලා ඉවරයි. කිරි කොස් තිබ්බ නිසා මම හොඳ සැරට සම්බෝලෙකුත් හදාගත්තා. ඉතුරු කරගත්ත සැමන් ටිකෙන් ඉක්මනටම සැමන් දෙහි ඇඹුලක් හදාගත්තා. රටලූණු, අමු මිරිස්, ගම්මිරිස්, ලුණු කුඩු, දෙහි එකතු කරලා රසට දෙහි ඇඹුලත් හදාගෙන ඉවරයි. ඔන්න එහෙනම් දැන් අපි දවල්ට කෑම කන්න තමයි යන්නේ. අම්මා වෙනද වගේම රසට බත් එකක් බෙදලා දුන්නා. ඔන්න එහෙනම් ඉතින් රස කෑම ගොඩක් එක අද දවස ගෙවුනේ මෙහෙමයි. එහෙනම් ඉතින් තවත් ලස්සන දවසකින් ආයෙත් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.